අමරිකාව සහ ඊශ්‍රායලයේක්ව පසුගිය සෙනසුරාදා ඉරානය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ මැද පෙරදිග පැවති සාමකාමී වටපිටාව මුළුමනින්ම බිඳ දමමින්. ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ. මේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමේ පළමු අධියරේදීම එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි ඛමේනි ඇතුළු රජයේ ප්‍රධාන නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉරානය වෙත මේ වන විට ප්‍රහාර 1000කට වැඩි සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වන අතර ඉන් සිදුව ඇති මරණ ගණන 555ක් බව ඉරාන රතුවන සත සංවිධානය පවසනවා. Holy shit! මෙලෙස මියගිය පිරිස අතරට ඉරානයේ හිටපු ජනාධිපති ආචාර්ය මොහොමඩ් අහමදිනජාඩ්ද අයත් 2005-2013 අතර කාලයේදී ඉරාන ඉස්ලාමීය ජනරජයේ 6 වෙනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අහමදිනජාඩ් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙසද සැලකෙනවා. ඉරාන ආධාර යටතේ ඉදි කෙරුණු උමාවය ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ දෙදින නිල සංචාරයක් සඳහා අහමදිනජාඩ් 2008 වසරේදී මෙරටට පැමිණියා. අමරිකා ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලය සහ අමරිකානු හමුදා කඳවුරු පිහිටා ඇති අසල්වැසි අරාබි රටවල් වෙත ආරම්භ කළ ප්‍රහාර තවදුරටත් සිදුවනවා. ඉරාන ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් වූ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි නගරය වෙත ප්‍රහාර රැසක් මෙල්ල වුණා. ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයන් දෙනෙක් මිය ගොස් ඇති අතර තුවාල ලැබුවන් කරන 58ක්. ඊට සමගාමීව බහරේන් ඉරාකයේ පිහිටි අරබිල් ඇමරිකානු කඳවුර සහ ජෝර්දානියන් රටවල් රැසකට ප්‍රහාර එල්ල වී තිබුණා. ඉරාක ප්‍රහාර සිදු කර තිබුණේ ඉරානයට සහාය දක්වන අන්තවාදී කල්ලියක් විසින්. එමෙන්ම ජෙරුසලම සහ ටෙල් අවීව් ඇතුළු තවත් කලාප රැසක්ම ඉරාන ප්‍රහාරවල ඉලක්ක බවට පත් වුණා. Oh my God! ඉරානය මෙලෙස එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බේට් ෂෙමෙෂ් නගරයේ ගොඩනැගිලි කිහිපයක් සුන්බුන් බවට පත්ව තිබුණා. එහි සිදුව ඇති මරණ ගණන 9ක්. තම කලාපයේ සිවිල් වැසියන් රැඳී සිටින කලාප සහ මර්මස්ථාන වෙත එල්ලවන අඛණ්ඩ ඉරාන ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගල්ෆ් සහයෝගීතා කවුන්සිලේ සමාජික රටවල නියෝජිතයින් හමු වී තිබෙනවා. එම කවුන්සිලේ සමාජිකත්වය දරන එමිරාජ්‍ය, බහරේන්, සෞදි අරාබිය, ඕමානය, කටාර් සහ කුවේට් යන රටවල් ඉරානයේ ප්‍රහාර දැඩිව හෙලා දැක තිබුණේ එම ප්‍රහාර සිය ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්. ප්‍රහාර වහාම නැවැත්වීමට කටයුතු නොකළහොත් ඒ සම්බන්ධ ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද නිවේදනයක් නිකුත් කර